පොත. මේක තේරෙන්නේ පොතක් නෑනේ. ඇයි අනිවා තේරවිලි පොත් කියවන්නේ? දැනුම වැඩෙන්න. දැනුම වැඩෙන්න කියවන්න ඕනි පොත් නෙවෙයි තේරවිලි පොත් කියන්නේ. එහෙනම් එන්නකො මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න. අහන්නකො බලන්න එහෙනම්. ගෙදර තියෙන ලිය මොකද්ද කියන්නකෝ. ආච්චිගේ ලියනේ. නෑනේ හෙරලිය. අනේ කමක් නෑ. මට ඔය පොතක් දෙනවද? මං කියවලා ගේන්නම් හෙට. ඔන්න ගන්න. මං ආවා. ඔයාගේ පොතක් තරම්. ඔයා පොත කියවන්නේ නැති හොඳට. ඔව් මං ඒක හොඳට කියවුවා. හරි එහෙනම් කියන්න බලන්න. කැලේ තියෙන වැල මොකද්ද? කැලේ තියෙන වැල තමයි දන්වැල. හරි. ඔයාගේ උත්තරේ හරියටම හරි. ඒ පොත් කියවීමෙන් වාසි ගොඩාක් ඔයාලට ලැබෙනවා. ඉතින් ඒ වාසියක් තමයි ඔයාලේ දැනුම තවත් වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා මේ වගේ පොත් කියවුවේ නැත්තම් දැන්ම මේ වගේ පොත් කියවන්න පටන් ගන්න.